ඔන්න අපි ගියා චූටි ගමනක්. අපි ඉතින් ගියා ගමක අසිරිය බලන්න. හරිම ලස්සන මේක තියෙනවා මේ ගමේ ලස්සන කුඹුරු යායවල් තියෙනවා. සීතලම සීතලයි. එතකොට හරිම දුෂ්කර ගමන් මාර්ගයක් තිබුණේ ඇත්තටම. අපි ඉතින් අමාරුවෙන් ගිහිල්ලා සිරි නැරඹුවා. හරිම ලස්සනයි. අපි එක ඒවා දැක්කා. ඉතින් ඔය ලස්සන මේ හරිය තිබුණා. ඔය මේ හරිය තිබුණා මොකද්ද ගොයන් තවානක්ද අනේ මන්ද ඒ වගේ එකක් ගොයන් වෙනම හදපු තැන. මෙතන උණු පඳුරකුත් තිබුණා. ලස්සනයි. එතන හරිම සීතලයි. my husband ඉතින් කට ගා මේ පාරේ ගියා. හරිම සීතලයි. මේ පැත්ත මේ බදුල්ලේ ඇතුලේ පාරක් තව ඇතුලේ පාරක් තමයි මේ. හරිම අමාරුයි. කට්ටියකින් පාර අහගෙන ගියෙත් හරි අමාරුවෙන් ගිහපු ගමනක්. හරිම සුන්දරයි ඇත්තරම. මරු ඉතින් කාලෙකින් මේ වගේ ගමනක් ගිහිල්ලා හරි ජොලියක් ගත්තා අපි දෙන්නත් එක්ක. මේ වගේ චූටි පාරවල් චූටි ගමක කවුරුත් දැකලා නැති පැත්තක්. එතටම ඉතින් එහෙම දකින්නකොටත් හරියට ආස හිතෙනවා. මේ බන්න හරිම ලස්සන වේල්යාය. සමහර ඉන්නවා ලංකාවේ සමහර කට්ටිය මේ වගේ තැන් දැකලා නැති. මේ වගේ පැත්තකට ගියපු නැති. ඒකට එයාලටත් එක්ක බලන්න තමයි මේක දැම්මේ. ඔයාලා බලන්න ලස්සනයි. කියන්න දේවලුත් නෑ දෙයියනේ. මේක මේ ගිහිල්ලා කන්දක් මුදුනකටත් ගියා. හරි අමාරුවෙන් පුදු අම්මෝ හරි අමාරුයි. ඉතින් අපි දෙන්නටම මුළු ඇඟම දෙදරනවා වයිබ්‍රේට් වෙනවා.